ඔබ මේ දකින්නේ වසර 3කට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක මානුෂික මෙහෙයුම්වල හා ප්‍රාණාපකරුවන් ත්‍රස්තග්‍රහණයෙන් මුදා ගැනීමේ වන්නි මානුෂික මෙහෙයුමේ කූට ප්‍රාප්තියයි. හමුදා සේනාංක 4ක් ප්‍රාණාපකරුවන් රඳවා සිටි යුද මුක්ත කලාපය වට කර සිටියේදී 58 සේනාංකය ඊට ඇතුළු වෙමින් ලබාගත් අග්‍රඵලය මෙයයි. මීමැසි පොදියක් ආකාරයෙන් මෙලෙස ජනතාව පෙළගැසී සිටින්නේ දශක 3කට පසු ලබන්නා වූ නිදහස වෙත ළඟාවීමටයි. දසදහස් සංඛ්‍යාත ජනකායක් මෙලෙස පෙළගැසී හමුදා පාලන ප්‍රදේශයට ඇතුළු වීම සඳහා තම වාරය එනතුරු බලා සිටින මේ දසුන UAV හෙවත් නියමු රහිත ගුවන් යානය මගින් අප ලබාගත්තේ අද උදෑසනයි. අහිංසක දෙමළ ජනතාව මෙසේ අපේක්ෂා සහගතව බලා සිටිද්දී මාරාවේශ වූ කොටිනායක ප්‍රභාකරන් ප්‍රමුඛ සහචරයන් එම වැසියන් විනාශ කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකාරයන් කිහිප දෙනෙකුද ඒවා පුපුරවා හරිනු ලැබුවා. එසේ වුවත් දිගු පෝලිමක් ඔස්සේ පැමිණ සාමාන්‍ය ජනතාව එකම හිස් ගොඩක් ලෙස එක්රැස් වූ ස්ථානය මෙයයි. ප්‍රාණාපකරුවන් මුදා ගැනීමේ ලෝ විශාලතම මෙහෙයුම මෙසේ ආරම්භ වීමත් සමග ත්‍රස්තවාදී නායකයන් යයි සිටිය හැකි කණ්ඩායම් වාහනවල නැගී රහසිගත ස්ථාන හා ඔවුන්ගේ කඳවුරු ආදී ස්ථාන වෙත ගමන් කළ අයුරු ගුවනට දිස් වූයේ මෙලෙසින්. මුහුදු තීරයට සමාන්තරව දිව යන පුදුමාතලන් වෙල්ලමුල්ලි වයිකාල් මාර්ගයේ ධාවනය කෙරෙන මේ LTT කැබ් රථය ඊට හොඳම නිදසුනයි. අන්තර්ජාතික සංවිධානවලට මුවා වෙමින් ඔවුන්ගේ රථ වාහන යොදා ගනිමින් මෙලෙස පුදුමාතලන් වෙරළ තීරය වෙත ළඟා වුණේ කොටිනායකයන් ද යන්න යුද හමුදාවට සැකයට තුඩු දෙන කරුණක් වී තිබෙනවා. ත්‍රස්තවාදීන් කුමන උපක්‍රම යොදා ගනිමින් මේ වැසියන් ප්‍රාණාපකරුවන් ලෙස රඳවා ගැනීමට උත්සාහ කළත් ඒ සියලු උත්සාහයන් දැන් බිඳ වැටි අවසන්. ප්‍රාණාපකරුවන් වටකොට තිබූ පස්වැමි තැනින් තැන බිඳ දමමින් හමුදාව ඊට ඇතුළු වෙලා. ගොඩබිම් මාර්ගයට වඩා මුහුදෙන් පලා යාම පහසුවක් යයි සිතූ තවත් සාමාන්‍ය වැසියන් 1500කට අධික සංඛ්‍යාවක් පුදුමාතලන් සිට බෝට්ටු 80කට අධික සංඛ්‍යාවකින් චුණ්ඩිකුලම් වෙත පැමිණියේ තද උදෑසනයි. පැය කිහිපයක් තුල 25000කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් පැමිණීමෙන් පෙනී යන්නේ ත්‍රස්තවාදයට ජනතාව තුල පැවති අකමැත්තයි. කොටි ත්‍රස්තවාදීත්වය එපා වීමයි. එය තවත් ලෙසකින් කිවහොත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය උතුරට වසන්තයේ කැඳවා ගැනීමට සිදු කළ මානුෂික ක්‍රියාන්විතය සාර්ථක වූ බවට ඇති හොඳම සාක්ෂිය මෙයයි. ඉදිරි හෝරාවන් මෙන්ම දින කිහිපයක් ප්‍රාණාපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමේ අතිශය තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු නොඅනුමානයි. රූපවාහිනියේ අමල් සමන්ත පුදුමාතලන් උතුරු ප්‍රදේශයේ සිට